අද නම් මම හරියටම සිල් ගන්නවා. කවුරු මොනවා කිව්වත් හෙලවෙන්නේ නෑ. එක හිතින්ම භාවනා කරනවා. ඒත් අප්පා උදේ ඉඳන් බඩ පණුවන් කනවා වගේ බඩගිනීනේ. දවල් දානෙටත් තව සෑහෙන වෙලා තියෙනවා. ඉවසන්නම බෑ. වටපිටාවේ කවුරුත් පේන්න නෑනේ. හාමුදුරුවොත් නෑ. මං ගෙදරින් හැංගිලා ගෙනාපු බිස්කට් එක කන්න හොඳම වෙලාව මේක තමා. හොඳ වෙලාවට ගෙදරින් එද්දී හාමිනේට හොරෙන් මේක සාක්කුවේ දාගත්තේ. ෂ්. නියම ක්‍රීම් බිස්කට් එක මාර සුවඳයි. කවුරුත් දකින්න කලින් ඉක්මනට මේක කටට දාගන්න ඕනේ. නැත්තම් මගේ සිල් කුඩු වුණා කියලා මුළු ගමේම hina වෙයි. අප්පට සිරි මොකෙක්ද යකෝ හුළඟක් වගේ ඇවිත් මගේ අතේ තිබ්බ බිස්කට් එක කඩාගත්තේ. ඒයි වඳුරෝ දීපම් මගේ බිස්කට් එක මෙහෙට. මම මේ අමාරුවෙන් සිල් අරන් ඉන්නේ. අද මාව අවුස්ස ගන්න එපා. හරිද? අනේ මගේ ක්‍රීම් බිස්කට් එක ඌ ඒක කනවා. චිරි චිරි චුක් චුක්. මූ නම් පන්සලටම මහා කරදරයක්. හිටපන්කො තොට අල්ලගන්න. මගේ බිස්කට් එක කෑවට මන් තෝව අද ලේසියෙන් අතාරින්නේ නෑ. අයියෝ දෙයියනේ කලබලයට මගේ සරමත් පෑගුණා. මාව බැලන්ස් නැති වෙනවෝ. මාව වැටෙනවෝ. බුදු අම්මෝ මගේ කොන්ද කෑලි දෙකට කැඩුනා වගේ. මේ කාලකන්නි වඳුර නිසා මට වුණ විපත්තියක්. මොකද ගමරාල මහත්තයා මේ අපි සිල් අරගෙන භාවනා කරනවා. ඔහේ වැලිමලුවේ බිම පෙරලෙන්නේ අසනීපයක්වත්ද? නෑ නෑ උපාසක මහත්තයා කලබල වෙන්න එපා. මම මේ පය ලිස්සලා වැටුණා එහෙම නෙවෙයි හොඳේ. මම මේ මහ පොළොවේ අනිත්‍ය මෙනෙහි කර කර හිටියේ. උඩ හිටියට වැඩක් නෑ. බිමට වැටුනම තමා තේරෙන්නේ ජීවිතේ හැටි. අනේ මෙහෙමත් බොරුකාර සිල්කාරයෝ යන් ගිහින් දානශාලාවෙන් මොනවා හරි කනවා. ඔය අනිත්‍ය මෙනෙහි කරන එක නවත්තලා.